හැමෝටම සුපම සුප නත්තලක් වේවා. නත්තල් ලන් වෙන්න එන්න සීතල වැඩි වුණා. ඒ මදිවට සීතල හුළඟකුත් තියෙනවා. ඒක නිසා ගොඩක්ම සීතලයි. රින ගණන් තමයි මේ දවස්වල යන්නේ උදේට. අපේ ක්ලවුඩියටත් පුදුම සීතලක් තියෙන්නේ. එයාත් ওই බෙඩ් ෂීට් වල හැංගිලා අස්සට වෙලා තමයි ඉන්නේ. සීත ඍතුවේ මේ වගේ දවස්වලට ක්ලවුඩිවත් තුරුළු කරගෙන හොඳට බෙඩ් ෂීට් එකක් පොරවගෙන නිදාගෙන ඉන්න තිබුණා නම් කියන හිතන වාර නම් අනන්තයි. ඉතින් උදේ නැගිටිද්දි උදේට නැගිටලා මෙයත් එක්ක කොහොම කෝලම් කරලා මෙයාව දාලා යන්න උනහම තමයි දුක හිතෙන්නේ. කොමින් කොමාරි තවත් එක අවුරුද්දක් ගෙවිලම ගියා. තව ඉතින් දවස් කීපයක් මේ අවුරුද්ද ඉවර වෙන්න තියෙන්නේ. අවුරුද්දේ අන්තිම දවස් ටික උනාට මොකද ලැබ් එකේ වැඩවල නම් චුට්ටක්වත් අඩුවක් නැහැ. ඊළඟට එන ස්ප්‍රින්ට් සෙමෙස්ටර් එක තමයි මගේ මාස්ටර් එකේ අන්තිම සෙමෙස්ටර් එක. මම බොහොම ආසාවෙන් ඉන්නේ මේක ඉක්මනට ඉවර කරලා ආපහු මගේ පරණ ජීවිතේ ලස්සනට පටන් ගන්න. හැමදාම vlogs කරන්න පුළුවන් මගේ YouTube channel එකත් මම ආයේ පටන් ගන්න තමයි හිතාගෙන ඉන්නේ. නත්තලට දවස් 2-3ක් තියලා අපේ මල්ලිත් ගෙදර ආවා. මොකද එයාගේ සෙමෙස්ටර් එක ඉවරයි. ඉතින් එක්සෑම් ඩෙලිවරිලා එයාත් ආවා. ඉතින් මම එදා ගෙදර යන ගමන් පිට්සා එකක් අරගෙන ගියා. හැබැයි යද්දී හස්බන්ඩ් නයිට් ෂිෆ්ට් එකට ගිහලා මල්ලි මමයි විතරයි හිටියේ. මම එනකොට අපේ ක්ලවුඩි කොල්ලා හැංගිලා ඉන්න අපේ මල්ලිට බය වෙලා. කලිනුත් ඉතින් මෙයා හොඳට හුරතල් වෙවිනේ හිටියේ මල්ලි ගෙදර ආවට පස්සේ. ඒත් මං හිතන්නේ ටිකක් වෙලා ගියා එයාට මල්ලිව මතක් වෙන්න. ඊට පස්සේ මං කෑම හිම මල්ලිට කියලාම එයාට කැවෙව්වා. එතකොට ඒ දෙන්න ඉක්මනට යාළු වෙනවනේ. දැන් නම් ඉතින් යාළුයි. මේ ගෙවෙන දවස් කොච්චර සීතල වුණත් මුංගට කන්න මාසි හිතුණා. ඒක නිසා මුංගට තම්බලා උණ්බල කඩ ගොඩක් දාලා ලුණු මිරිසකුත් හදාගත්තා. මේ දවස්වල එළිය නම් හරීම පාළුයි. ගස්වල කොළත් නැහැ. හැමතැනම දුඹුරු පාටයි. මං ඔයාලට කලින් කිව්වේ අපේ ක්ලවුඩියා සීතල නිසා ඉන්නේ බෙඩ් ෂීට් අස්සට වෙලා හැංගිලා කියලා. මේ පේනවනේ. කොහෙන් හරි කන් දෙක හරි වලිගේ හරි තියෙනවනම් තමයි අපි ආව හොයාගන්නේ. වලාකුළු කොල්ලත් එක්ක ඔහොම ඉන්න පුළුවන් තුරුලලා එක්ක යාර නිදිමත වෙන්න ඕනේ. නැත්නම් යා නිින්දෙන් නැගිට ගමන් වෙන්න ඕනේ. කොහොම හරි ආව යාප්පු කරගෙන ඔහොම ඉන්නවා කියන්නේ යා හරිම සනීපයි අර තුරුලලා ඉන්නකොට. අනික එයාගේ බඩ ළඟින් එන්නේ මාර සුවඳක්. සමහර විට මෙයාගේ ඇතුළෙම ඉන්න හින්දාද දන්නේ නැහැ. එයා ගාවින් පුදුම සුවඳක් එන්නේ. ඔයාලගේ පුවොත් එහෙමනම් කමෙන්ට් එකක් දාන්න. ඔතන උඩම කහපාටට පේන මේ සැන්ටා ඉන්න කේක් එක ඒක ස්වීට් පොටැටෝ කේක් එකක්. ඔයාලට මතකද නැහැ මම අපේ ඇනිවර්සරි එකේ වීඩියෝ එකට කිව්වා අපි මේ පාර ගෙනාවේ ස්වීට් පොටැටෝ කේක් එකක්. ඒක කන්න බෑ කියලා. මෙහි තියෙන ගොඩක් කෑ මේ වගේ. දැන් මම ඒක කලින් කාලා නැත්තම් අනිවාර්යෙන් ඒ කේක් එක ගෙදර උසයනවා. ඒක මාර ලස්සනයි. මෙහි තියෙන ගොඩක් කෑ මේ වගේ. හරියම ලස්සනයි. හැබැයි ගෙදර ගෙනාවට පස්සේ කන්න බෑ. මම හිතන්නේ මට ඒ රසවල් මේ සෙට් වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. වැඩි ඕනේ නැහැ. මම අදත් මෙන්න මේ කේක් එක උස්සගෙන ආවා. පාට දෙක ලස්සන හින්දා ලස්සන කොළ පාටක්. මේ මම එඩිට් කරලා නෙමෙයි මේ වගේම ලස්සන ලා කොළ පාටකුයි කහ පාටකුයි වගේ පාටක් තිබ්බේ. මේක ස්ට්‍රෝබෙරි පිස්තාචියෝ රෝල් කේක් එකක්. අයියෝ බෙහෙත් නෙමෙයි සිරප් රසයි ඒක. මෙහි තැඹිලි වතුර බොන්න ආසි හිතුණා මේක තමයි අපි ගෙනල්ලා බොන්නේ. ඒක නම් හරිම රසයි. ක්ලවුඩියත් ගුලි වෙලා එයාගේ අයිස්ක්‍රීම් වාහනේ ඇතුලේ දොයි. එහෙනම් ගිහින් එන්නම්. අන්‍යං.